boys. Pasmia? Pasmia? වාප්පා මොනවද කරන්නේ? අද පන්ති යන්නේ නැද්ද? අද ටිකක් තරක් වුණා. මං ඉක්මනට ගිහින් එන්නම්. අල්ලහඩ කාවම පස්මියා. මං එන්න පොඩ්ඩක් රෑවේ. අලීට කියලා කඩෙන් බත්තයක් ගෙන්න ගන්න. හරිද? නා නන්ද බෝයකින් වරුපු මිල්ල වාප්පා. ඒ වුණාට ඔබට නිකා කරගන්න වෙන්නේ මොහොතට තමයි. ඔය ඉතින් ආයෙ පටන් ගත්තනේ. මම යනවා වාප්පා. අල්ලාඩ කාලේ. මේ පෑවිල්ලත් එක්ක මොලෙත් එක්ක කර වෙලා යනවා වගේ බං. ඔව් බං සර්විසස් සංසක බර ගානක පෑවිල්ලන්නේ බං තියෙන්නේ. ඒකනේ බං ටිකට් ගහilla කෙසේ වෙතත් දිගට මේ විදියට පෑවුවොත් අම්මට සිරි වෙන්න කලු වෙන්නේ නැහැ. Ready part kena paltu du. Ayat pregila. Napudu viya masala bekuta samakela. Assalam walaikum Fatima. අයින් වෙනවා. මට තරක් වෙලා තියෙන්නේ ඔය. අයින් වෙන්න මම පිස්සුද? හා කරු කරලා කතා කරනවා. නිකා කරගන්න ඉන්න කොල්ලට. නා උනක්ක විරුප්පම් මිල්ල. උනක එනේ ආත. ලික්ක වරුන්. මේ අරකි නේද බං? මොන? අකෝ අර මුස්ලිම් කෙල්ල බං. ඔව් ඒකයි තමයි. ඕකේ එන නිශ්ශබ්ද චරිතේ. හැබැයි අද නම් පොඩ්ඩ ඇවිස්සලා වගේ. මේ පොඩ්ඩක් කොට දාලා බලමුද? එන්න වැන්දා. අනුන්ගේ මගුල් අපේ කරේ දාගන්න තු පාඩුවේ යමන් බයි යන්න. ඇල්ලි. කටවන් හිටියම උඹ යනවා කරේ නගින්න. හිටවන් කරන්න බර හොඳ වැඩක්. අනේ ඕක නම් කරන්න එපා. ප්ලීස් මගේ අනාගතේ මොකද? නෑ ඔබ වැරදි. මෙතන නේ ඔබ අනාගතේ තියෙන්නේ. ඔබ ඉස්සරහා පේන්නේ මං තමයි ඔබ අනාගතේ. බලපන්. අඩෝ ඔය කෙල්ලට පාඩු වෙන්න දීපන්. අඩෝ. ඔබ කවුද යකෝ? හේයි. ඔබ මෙතනින් ඵලයන්. ඔබ ගැන මම පස්සේ බලා ගන්නම්. අඩෝ පොඩි කෙල්ලෝ ඉස්සරහ පොරක් එන්න දඟලන්නේ. ඊජා යකෝ පිරිමිකමට අල්ලැජ්ජයි. අඩෝ. පොරක් නම් වරේ යකෝ අපි එක්ක හැප්පෙන්න. වරෙන් යකෝ. අම්මෝ මේ කාල කන්නේ එක්ක තනියම හැප්පෙන්න බෑ බං. මමනේ ප්‍රශ්න දාගත්තේ. උඹ මිදා. ඔබ ගැන පස්සේ බලා ගන්නම්. පස්සේ බලන්න ඈ. බලමු යකෝ. අඩෝ. පස්සේ අම්බේ මොවි. මොනවාද ඔය පස්සේ බලන්න. කොහෙද මේ තකහණියක් යන්නේ? ටැප් ලයින් එකේ වතුර එන්නේ. උයන්න ඕන හින්දා වතුර ගන්න වැවට ආවා. හම්බෙනකන් හිටියේ. අයියා හොඳ හපංකමක් කරලානේ. ඒ මොකද්ද ඒ? මූ අර යාළුවත් එක්ක එකතුලා නවාශ්‍යයිගේ බෑන්ට ගාලානේ. දෙයියනේ මුට මම කියලා තියෙනවනේ ඔයාලට පැටලෙන්න යන්න එපා කියලා. දැන් ආයෙ ඔයාලට පැටලෙන්න වෙන්නේ නැහැ. අන්න නවාශ්‍යයිය ගියා. යාළුවත් එක්ක ටවුන් පැත්තට. තමුසලා අයියාව හම්බෙන්න. අනේ එයා අහිංසකයි. පොඩි ළමයිගේ දෙයකටයි මහා මිනිස්සු පැටලෙන්නේ. අනේ යක්කේ මේ ඔයාලගේ අයියලාට තියෙන තෙරේට උන්ට ඔහොම වෙලා මදි. යකෝ ඒ මගේනේ අයියට මොනවා හරි වුණොත් මරාගෙන මැරෙනවා. යකෝ මේකේ බලහල්ල. ඉතම බස් නානගෙන කතර කරන්න ආවේ. මම බේර ගන්න හද්දි උන් මටත් ගැහුවා. මේ කාලේ කන්නේ ඉතිකද?
මේක බොරු කියන්නේ මාමේ. මේක තමයි නංගිට කරදර කරේ. ඒ උඹ හිතනවද මම මූට ගහයි කියලා වෙන ආගමක කියන එක අහලා? ඈ යකෝ? වාප්පා මොකද මේ? පොද වෙලාවට ඔය ආවේ. මුන්ගෙන් කරදරයක් වුන්නේ නෑ නේද? නෑ මම පාතිමා පරිස්සම් කරගත්තනේ. නැද්ද පාතිමා? ඇයි තෝ ඔය බොරු කියන්නේ? මාමේ නංගිලා ගන්න ඔද්දුර ගෙන් දාන්න. තෝ මගේ දුවර යවුව නේද? ඔව් මාමේ. මුන් විතරම ගැලුවේ. ගහමු මුන්ට. අනේ දෙයියනේ මගේ ඇඟට ගවන්න එපා. ඇල්ලි. ඔය සීමාව හිටපිය. තිරිසන්නේ. ඔන්න ගහපියන් තෝ පිට. තිරිසන මගේ අයියා වැරදි නෑ යකෝ. බලපන් බොන්න අර CCTV කැමරාව. වරෙන් යන්න. ගිහින් බලන්න අරගෙන. සමාව ගනින් මේ දරුවන්ගේ. මට සමාව වෙන්න පුතේ. ආගම් මුලට දාගත්ත නිසා මට අමතක වුණා අපි සේරම මිනිස්සුયો කියලා. මම මොහොමඩ්. මම පොරොන්දු වෙනවා මේ වගේ දේවල් ආයෙ වෙන්නේ නැහැ කියලා.